අපි ඉස්සරහට vlog එකක් මුන් වෙන්නේ කියලා දිගටම ඉන්න මේක සර්ප්‍රයිස් එක. හයි ළමයි. ඉතින් මම කියන්නේ බින්දුවේ ඉඳන් ලයිෆ් එක ස්ටාර්ට් කරන්න තනියම පටන් ගත්ත කෙනෙක්. ඉතින් අවුරුදු 19 කොළඹ ඇවිල්ලා තනියමම ගෙවල් අරගෙන ඇනෙක්ස් අරගෙන සෑහෙන දුක් විඳ සමහර බෝඩින් කාමරවල ඉඳන් සෑහෙන දුක් විඳ. ඉතින් ඊට පස්සේ අන්තිම ප්‍රතිඵලයක් විදිහට මට මගේ ගෝල් එකක් අචීව් කරගන්න පුළුවන් වුණා. ඉතින් මේක මට මාරම සතුටු දෙයක් සහ ඇත්තටම මට මේක ෂෙයා කරගන්න ඕනි කියලා මම හිතුනේ. මේක මෙමරි එකක්. මොකද මගේ ජීවිතේ මම එක ස්ටෙප් එකක් මේ මෙමරි එකක් විදිහට තියන්න ඕනි කියලා හිතුණා. ඉතින් මගේ මෙමරි එක ලස්සනට ක්‍රියේට් කරගන්න මට එදා දවසේ උදව් වුණා ගොඩක් හිටියා. ඒ අතරේ ට්‍රක් ඇන්ඩ් මූවර්ස්ලා මං හයිලි රෙකමන්ඩ් කරන්න ඕනේ ඔයාලට. ඉතින් එයාලා ඇවිල්ලා මගේ අනෙක්ස් එකේ තිබ්බ බඩු ඔක්කොම අස් කරලා ඒ ටිකත් හරියට පිළිවෙලකට පැක් කරලා හොඳට මගේ අලුත් ගෙදරට මූව් කරලා දුන්නා. ඉතින් ඔයාලගේ මොන හරි හවුස් මූවින් එකක් හරි ඔෆිස් මූවින් එකක් හරි මොනවාම හරි මූවින් එකක් තියෙනවා නම් ඔයාලටත් පුළුවන් ට්‍රක් ඇන්ඩ් මූවර්ස් ලව අනිවාර්යයෙන්ම කන්ටැක්ට් කරන්න. ඒ කියන්නේ යාළ ඒ අතින් බලද්දි මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මම යාළුවට මෙච්චර ලොකු රෙකමෙන්ඩේෂන් එකක් දෙන්නේ. මේක පේඩ් කොලැබොරේෂන් එකක් නෙමෙයි. ඉතින් ඒක නිසාම මම කියන්නේ මාරම ෆ්‍රෙන්ඩ්ලි. මම කලින් දවසේ තමයි කෝල් කරලා අපොයින්ට්මන්ට් එක දාගත්තේ. මගේ ඩේට් එක ෆික්ස් කරගත්තේ. ඉතින් හවස් වෙලා තමයි යාළුවට ටයිම් එක තිබ්බේ. මොකද මම කලින් දවසේ කිව්ව නිසා. ඉතින් පේනවා ඇති ඔයාලට. යාළුවා කොච්චර හොඳට මගේ ගෙදර අලුත් ෂිෆ්ට් වෙච්ච ගෙදරට බඩු ටික ලස්සනට ගෙනත් තිබ්බද කියලා. ඉතින් ඊට පස්සේ මේ විදිහට තමයි මගේ රූම් එකේ මගේ ඇඳ එයාලා සෙට් කරේ. ඉතින් මේ වගේ ඇඳවල් ගෙනියද්දිත් සෑහෙන වගකීමක් තියෙන්න ඕනේ. මොකද ඒවා ෆික්ස් කරන්න පුළුවන් වගකීමක් ගන්න පුළුවන් කෙනෙක්ට දුන්නොත් බයක් නැතුව අපිට ඒ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. ඊට පස්සේ හරිම මහන්සි ළමයි පේනවනේ තැන හැම තැනම මගේ මේ හැඳුම් තනි එක්කෙනෙක්ගේ හැඳුම් කියලා විශ්වාස කරන්න අමාරුයි. එච්චරට වැඳුම් තියෙනවා සාමාන්‍යයෙන්. ඉතින් තේරෙනවා ඊට පස්සේ පහවදා උදේ පාන්දර නැගිටලා ඔන්න මම ගියා පොඩක් වටපිටාව ඇඳ විතරයි අස් කරගෙන තිබ්බේ. අපේ ආමි උදේම නැගිටලා අස් කරනවා. පේනවනේ ඔයාලට ගෙදර හැටි. ඉතින් උදේම නැගිටලා බලද්දි අම්මි නෑ. මං හිතන්නේ අම්මි ගෙවල් අස් කරන්න පටන්ගෙන මම දැන් තමයි නැගිට්ටේ. මම දැන් ස්ටාර්ට් කරන්න ඕනේ. ඉතින් අපේ අම්මා වැඩ උදේම. හලෝ සමා මගේ වීඩියෝ මූනිදී එයාලා කාමරේ දින ඒක නිදාගන්න මෙතනදී අම්මෝ දැන් මේ ටික හදන්න ඕනේ. මගේ අලුත් ගෙදර. ඉතින් මේ විදිහට තමයි ගේ වැඩ ටික ගෙවා කරන්නේ. ෆයිනල් ලුක් එකත් අනිවාර්යෙන් බලමු. ඉතින් අද අපිට තියෙනවා කිරි උතුරු වෙන නැකත. මම හිතන්නේ උදේ 10 ගානකට තියෙන්නේ. ඒ වෙද්දී යාළුවෝ ටිකත් එන්න කලින් මේ ටික අස් කරන්න ඕනේ. නැත්තම් ගියේ 25ගේ පලාමල්ලගේ මේ කාමරේ මගේ චේචුත් ඇටිලා. චේචුත් බිම මගේ චේචු. මේ ඉතින් ඊයර ඇවිල්ලා මගේ මිත්‍රයෝ ටික පුදුම සහයෝගයක් දුන්නේ මේ ටික අස් කරගන්න. ඒකට තවත් මේ විදිහට තියෙන්නේ. හරි කවන්නේ. මම ඔයාලට අනිවාර්යෙන් ෆයිනල් වීඩියෝ එක දානවා. මේක 4 වෙනිදා. එතකොට අද කොහොමද වෙන්නේ? අද සිරිත් චාරිත්‍රය මොකද්ද වෙන්නේ? ඉතින් ඒ හැමදේම කරනවා. ඉතින් ඇත්තටම පොඩි කාලෙකින් මම අචීව් කරගත්ත දේවල් ගැන මට මාර සතුටුයි. ඉතින් සහ මම මේ හැමදේම මැනිෆෙස්ටිං කරන විදිහ law of attraction මම හැමදේම ෂෙයා කරගන්න ඕනේ මගේ YouTube family එකත් එක්ක. ඒකට වෙලාව තියෙනවා. එහෙනම් ගෙවල් අස් කරලා වොෂ් එකක් දාගෙන ඊළඟ වැඩේදී හම්බෙමු.
මදුවිත විදිර විරල තලේ ඔහු නෙතු හසරැල්මා නිතඟ වෙලේ සඳ සිසිලයි මා සිත පතන. ඊට පස්සේ බුදුන් වැඳලා ඔන්න මම්මගේ වැඩේ පටන් ගත්තා. ගෙදර කිරි උතුරු වුණ ටික මට වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ රෑ වෙලා මෙන්න අපේ යාළුවෝ ටික ගෙදර ආවා. තනිය දන්න සොසේජ්ස් වදින විතර. අපල පදින්න නැද්ද? නිකම්ම දා. අල්ලගෙන විලාලේ ගත්ත හොදලා. සිනෙත් සෑහෙන පාර. මේවා හරියට සිසුම්ම සිවුම්ම කපා ගන්න ඕනේ. මේ කැරට් හරිම නාමශීලී. හොද බං. හොඳට උයන්න. ඕකේ. බයි. ඒක පළයන් ඉස්සරහට අපි ඉල්ල එන්න. පේනවනේ ඉතින් අපේ කට්ටිය එකතු වුණොත් එතන පිස්සු විකාරයක්. අපේ මල්ලිත් දැන් මෙයාලත් එක්කම එකතු වෙලා පුදුම පිස්සුවක් නටන්නේ. සජ්ජගේ මේ ඩාන්ස් එකට තමයි මම නම් ආස. ඉතින් අද දෙවෙනි දවස ගෙදරට ඇවිල්ලා තුන්වෙනි දවසේ ඉතින් අපි ගියා ගෙදරට අවශ්‍ය කරන බඩුව ගයක් ගන්න. මට සම්පූර්ණ උදව් කරේ මෙන්න මෙයා. එයාට වෙනම ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. මගේ වද ඉවසගෙන මේ වැඩවලට මට උදව් කරාට. ගෙදර කෑමේසි බලන්න. shopping තමයි ගත්තේ. මොරටුවට ආවා. සෑහෙන කඩවල් ගුඩකට ඇවිදලා විතර ෆයිනලි හොයාගත්තේ. එච්ච ලොක් ගන්නක් නෑනේ. මේකෙන් තමයි අපි ගත්තේ. තව වඩු ගන්න තියෙනවා. පොඩ බලන්න. ඉතින් ඔය විදිහට තමයි අපි එතනින් පික්මි ට්‍රක් එකක් දාගෙන ආවා. මට මෙතනත් හිතුණා ට්‍රක් ඇන් මූවර්ස්ලත් හිටියනම් හොඳයි කියලා. ඉතින් බඩු ගද්දි ටික තමයි ගන්න ඕනේ ගෙදරට. මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ලයිෆ් එකේ කොහොමද හරියටම ගෙදරකට බඩු ගන්න නිසා මැනේජ් කරන්න කියලා. අපි බලමු තව ඉස්සරහට vlog එකේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් පටවලා ගෙදරට ගෙන ආවේ. පොද වැස්සක් වැටුණාම අපි තවලම් වෙනවාද? යයි ඔබ මට කියා දුන්නේ. පොද වැස්සක් වැටුණාම අපි තවලම් වෙනවාද? යයි ඔබ මට කියා good morning ළමයි. අද මගේ කාමරය අස් කරන දවස. පේනවා ඉතින් පිස්සක පලාමල් වගේ තියෙනවා. දැනටමත් භාගයක් අස් කරලා ඉවරයි. බලමු එහෙනම්. පොද වැස්සක් වැටුණාම අපි තවලම් වෙනවාද? ඇත්තටම තාම ගෙදර හරියට ඉවර කරලා නෑ. මට තව part 2 එකකින් එන්න වෙනවා. මොකද ගෙදර ෆර්නිචර්ස් වෙන විදිය. එතකොට room makeover එකක් මේ හැමදේම අරගෙන මම room tour එකකුයි home tour එකකුයි දෙකම අරන් එනවා ඊළඟ වීඩියෝ එකේ. ඉතින් මේ තියෙන සාලේ final look එක. thank you මගෙත් එක්ක හිටියට. එහෙනම් අපි part 2 එකකින් හම්බෙමු. bye bye අදරේ උම්මා.